තරහ ගැනීම යනු මමද? තරහ ගැනීම මගේද? තරහ ගැනීම මාහට දුරු කළ හැකිද? අද අපි කතා කරමු ඒ ගැන සුළු මිනිත්තු කිහිපයක් ලබාගෙන. ඔබට ජීවිතේ කවදා හරි දවසක තරහ ඇති වෙලා තිබෙනවද? අනිවාර්යෙන්ම ඕ කියලා ඔබ පිළිතුරු ලබා දෙයි. ඒ වගේම ඔබට තරහ නැති වෙලාත් තිබෙනවද? ඒටත් නිසක වශයෙන්ම ඔබ ඔව් කියලා පිළිතුරු ලබා දෙයි. ඒතර මේ තරහ ඇතිවීම වගේම තරහ නැතිවීමත් ඇතුලේ තියෙන කතාව මොකද්ද? තරහ මගේ නම් තරහ නැති වෙන්නෙත් මගේ නම් ඒ අතරතුර සිද්ධ වෙන ක්‍රියාවලිය කුමක්ද? ඒ අතරතුර ඇති වෙන ක්‍රියාවලිය අපි ධර්මයේ තුලින් විග්‍රහ කරගමු මෙන්න මේ ආකාරයට. තරහ ඇතිවීමට ප්‍රධාන හේතු දෙකක් බලපානවා. එහෙනම් තරහ ඇති වෙන්නේ හේතුන් නිසා. එහෙනම් තරහ මමය මගේය කියලා අපිට ගන්නට පුළුවන් කමක් නැහැ. තරහ ඇති වෙන්නේ හේතුන් නිසා. තරහ ඇතිවීමට බලපාන හේතු දෙක තමයි පටිඝ නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරය. පටිඝ නිමිත්ත කියලා කියන්නේ තරහ ඇතිවීමට බලපාන මූලික මානසික පසුබිම. තරහ ඇතිවීමට බලපාන මූලික මානසික පසුබිමට කියනවා පටිඝ නිමිත්ත කියලා කියනවා. ඒ වගේම ඒ ඔස්සේ අනවබෝධයෙන් කල්පනා කරනවා. ඒ අනවබෝධයෙන් කල්පනා කිරීම හඳුන්වන්නේ අයෝනිසෝ මනසිකාරය හැටියටයි. එතකොට මේ පටිඝ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් නිසා තමයි ඕනෑම පොඩි තරහක්, මධ්‍යම ප්‍රමාණයේ තරහක්, මහා පරිමාණයේ තරහක් හටගන්නේ. කොටින්ම යුද කලකෝලාහලවල සුළුමුළු හොයාගෙන ගියත් ඒකට හේතුව තමයි පටිඝ නිමිත්ත සහ ඒ ඔස්සේ පවත්තන අනවබෝධයේ කල්පනාව නම් වූ අයෝනිසෝ මනසිකාරය. එහෙනම් දැන් තරහ ඇති වෙන්නේ මටද තරහ මගේද කියන එක නෙමෙයි බලන්න ඕනේ. බුදුබණට අනුව බලන්නට ඕනේ. තරහ ඇතිවන්නේ කුමන හේතුන් නිසාද? හේතුන් නිසා තරහ හටගන්නවා. එහෙනම් හේතු නැතිවීමෙන් තමයි තරහ නැති වෙන්නේ. එහෙනම් තරහ දුරු වීමට බලපාන හේතු මොනවාද? මෛත්‍රී සහගත නිමිත්ත. අපි අනිත් අය ගැන සානුකම්පිතව බලනවා. මෛත්‍රී සහගතව බලනවා. කරණීය මෙත්ත සූත්‍රයට අනුව කිව්වොත් මාතා යථා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. ඒවම් පිසබ්බ භූතේසු මාන සම්භාවය පරිමාණ. අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මට ඉන්නේ එකම එක දරුවයි. අම්මා එකම දරුවාට යම් ආකාරයකින් සෙනෙහස දක්වනවාද? අන්න ඒ ආකාරයෙන් ලෝකයේ සිටින සියලු සතුන්ට, සියලු සත්වයන්ට, සියලු මිනිසුන්ට අනුකම්පාව, දයාව, ආදරය දැක්විය යුතු බවයි බුදුබණ පැහැදිලි කරන්නේ. එතකොට මෛත්‍රී සහගත සිතිවිලි සහ ඒ මෛත්‍රී සහගත සිතිවිලි දිගින් දිගටම යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම තුළ තමයි උපන් තරහ දුරු වෙන්නේත්, නූපන් තරහ නූපදින්නෙත්. එසේනම් තරහ මමද, තරහ මගේද, තරහ යන්නේ මටද කියන එක නෙමෙයි බලන්න ඕනේ. තරහ ඇති වෙන්නේ කුමන හේතුවක් නිසාද? ඒ තරහ දුරු වීමට කුමන හේතුන් ලබා දිය යුතුද කියන එක ඔබ නුවණින් හිතන්න. ඉතින් මේ කෙටි සදහම් පණිවිඩය ඔබ වෙත රැගෙන ආවේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිටයි. හැම දිනාටම තුනුරුණේ අනන්ත පිහිට ආරක්ෂාව සැලසේවා කියලා සෙත්පතා මෙත් සිතින් පින් සිතින් ආශිර්වාද කරනවා.